Hello guys, කොහොමද හැමෝටම ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. කට්ටියම මගෙන් අහනවා මේ දැන් මම වීඩියෝස් කරනවානේ මේ products use කරන්න එපයි කියලා අවොයිඩ් කරපු ඒවට මේව කරනවනේ. එතකොට කට්ටිය මගෙන් අහනවා මේ පැහැපත් වෙන්න, ඒ කියන්නේ ඉගලන්ගේ product color එක වැඩි කරගන්න මොනවද මේ පාවිච්චි කරන්න හොඳ products කියලා. ඉතින් මම හිතුවා මම පෞද්ගලිකව පාවිච්චි කරන මගේ ස්කින් එක පැහැපත් කරගන්න පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ දැන් ඔයාලට මේ මාව හරියට මේ ස්කින් කලර් එක පේන්නේ නැහැ. මොකද මගේ කාමරේ ටිකක් මගේ ලයිට්නින් ටිකක් අවුල්. ඒ හින්දා නැත්තම් මට මීට වඩා ලයිට් ස්කින් එකක් තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු මම පාවිච්චි කරන්නේ මොනවද ප්‍රොඩක්ට්ස් කියලා. ඕකේ ඔක්කොම කලින් මම subscribe කරන්නත් අමතක කරන්න එපා. මේක L'Oreal Hyaluron Expert Cleanser එක. මේක මම daily use කරන cleanser එක. මේකේ හැම කුණු දූවිලි හොඳින් ඉවත් කරන ගමන් හැම තෙතමනය රැක ගන්න ගොඩක් උදව් වෙන cleanser එකක්. හැමේ තෙතමනය රැකෙනවයි කියන්නේ හැමට skin එකට glowy dull නැති look එකක් ලැබෙනවා කියන එකයි. මගේ ඇඟ ක්ලීන් කරගන්න මම යූස් කරන්නේ Dove soap. මේකෙන් මගේ ඇඟේ කුණු දූවිලි ඉවත් කරන ගමන් සම වියලි නොවි තෙතමනය රැක ගන්න මොයිස්චරයිස් කරන්න ගොඩාක් උපකාරී වෙනවා. මේක ඒ වගේම මයිඩ් soap එකක් හින්දා කිසිම සැර සුවඳක් නැහැ. ඒ වගේම ගොඩක් ආරක්ෂිතයි. Johnson's baby oil. මේක මම මගේ shower එකෙන් පස්සේ සමේ තෙතමනේ ටිකක් තියෙද්දිම මේක යූස් කරනවා. ඒකෙන් සමේ තියෙන මොයිස්චරයිස් එක ලොක් කරලා තියාගන්න මේක ගොඩක් උපකාරී වෙනවා. මේකෙන් හැම ස්මූත් කරලා මොයිස්චරයිස් එකක් ලබා දෙනවා. ඉතින් ඒකෙන් සමට ලස්සන ග්ලෝවි එකක් ලැබෙනවා. Vaseline Cocoa Butter Body Lotion එක කියන්නේ මම වින්ටර් කාලයේදී යූස් කරන බොඩි ලෝෂන් එක. මේකෙන් මගේ වියලි සමට ගොඩක් හොඳ මොයිස්චරයිස් එකක් ලබා දෙන නිසා වින්ටර් එකේදී මගේ හැමේ අඳුරු පැහැය ඉතා ඉක්මනින් හොඳින් පාලනය කරගන්න උදව් වෙනවා. මේක Johnson's Pomegranate Body Lotion එක. මේකේ pomegranate flower extract සහ shea butter තියෙන නිසා සම හොඳින් මොයිස්චරයිස් කරලා soft and radiant looking එකක් පවත්වාගෙන යන්න ගොඩක් උදව් වෙනවා. මේක මගේ favorite එකක්. මේකෙන් brightening වෙනවා මගේ skin එක. ඒක මම experience කරා. මම හැමදාම මේක කාලයක් පාවිච්චි කරා. මේ නාල ඉවර වෙලා මේ මගේ ස්කින් එක මොයිස්චරයිස් කරගන්න. ඒ හින්දා මම දන්නවා මේක ගොඩක් හොඳයි කියලා. මේක APLP Glutathione Niacinamide Body Lotion එක. මේක කොරියන් ප්‍රොඩක්ට්ස් එකක්. මේ දවස්වල මගේ ෆේවරිට් සහ මම මේක තමයි මේ දවස්වල ගොඩක්ම යූස් කරන්නේ. මේකේ glutathione සහ niacinamide කියන ingredients අඩංගු වෙන හින්දා ඒක මගේ සම ගොඩක් මොයිස්චරයිස් කරලා dull look එක අයින් කරලා glow radiant look එකක් දෙන ගමන් uneven skin tone එකකට අරගෙන යනවා. ඒක නිසා මම මගේ සිරුර එක පැහැයකට ගන්න තමයි මම මේ body lotion එක use කරන්නේ. Vaseline Daily Brightening Body Lotion එක කියන්නේ අනිත් මගේ favoriteම body lotion එක. මේකෙත් niacinamide තියෙන නිසා skin එක even skin කරනවා. හැම පැහැපත් කරන ගමන් හොඳ මොයිස්චරයිස් එකක් ලබා දෙනවා. මේකේ සුවඳටත් මම හරිම ආසයි. මේක මම පාවිච්චි කරනකොට මගේ ස්කින් එක ලයිට් වෙන්න ගත්තා. ඒක මම විඳපු හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේක Garnier එකේ Triple Blaster Vitamin C serum එක. මේකෙන් මගේ ස්කින් එකේ තියෙන ඔක්කොම මාක්ස් ඉවත් කරලා ස්කින් එක බ්‍රයිට් කරන්න ගොඩක් උදව් වෙනවා. හැබැයි මේක පාවිච්චි කරනකොට මම හැමදාම සන්ස්ක්‍රීන් යූස් කරනවා දවල් කාලයේදී. මේකෙන් දවස් 3ක් යනකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් ලැබෙන විටමින් C සීරම් එකක්. මේක L'Oreal Paris එකේ Aloe Vera
මොයිස්චරයිස් එක. මේක ජෙල් බේස් එකක්. මේකෙන් මගේ හම ගොඩක් හයිඩ්‍රේට් කරලා හම සොෆ්ට් ස්මූත් එකක් ලබා දෙනවා. ඒ හින්දා මගේ ස්කින් එකට ග්ලෝවි එකක් මේකෙන් ඉන්ස්ටන්ට් ග්ලෝවි එකක් මේකෙන් මට ලැබෙනවා. මේ තියෙන්නේ මගේ ජීවිතයේ තියෙන මැජික් එක. Skin 1004 Centella Ambler Brightening Skin Serum එක. මේක නම් මැජික් එකක්ම තමයි. මේකෙන් මගේ ස්කින් එක even tone කරන ගමන් මගේ තියෙන ඔක්කොම ස්කින් එකේ තියෙන ප්‍රොබ්ලම්ස් ටික විසඳලා තියෙන්නේ දැන්. මාක්ස් එහෙම මට හොයාගන්න නෑ දැන්. හැම මොයිස්චරයිස් කරලා බ්‍රයිට්නින් කරන්න මේක මට ගොඩක් උදව් වුණා. මේ තියෙන්නේ Skin 1004 Centella Brightening Range එකේ face cream එක. serum එකෙන් ලබා දෙන මොයිස්චරයිස් එක ඒ පෝෂණය මේ cream එකෙන් complete කරනවා. ඒ වගේම සීල් කරලා තියාගන්න උදව් වෙනවා. ඉතින් මේ දෙක තමයි මගේ ජීවිතයේ දැනට මම හොයාගෙන තියෙන මැජික් එක. මගේ ස්කින් එක පැහැපත් කරගන්න. හැබැයි මේ වගේ ලංකාවේ ප්‍රයිස් කොහොමද කියලා කියන්න මම දන්නේ නෑ. මම බහරෙන් ඉන්න නිසා මම බහරෙන් වලින් ගන්නකොටත් මේක 8.5 දිනාර් වගේ වුණා. මම Google එකෙන් හොයලා ඒ ප්‍රයිස් ලංකාවේ කොහොමද කියලා දාන්නම් මෙතනින්. Dove Moisturizer Cream එක. මේක මම ස්කින් එකේ සමහර වෙලාවට එක්ස්ට්‍රා මොයිස්චරයිස් එකක් දෙන්න තියාගෙන ඉන්නේ. මම මේකප් එක යූස් කරන්න කලින් හැම මොයිස්චරයිස් කරන්න මේක තමයි යූස් කරන්නේ. මේකෙන් සම ස්මූත් කරලා හොඳ මොයිස්චරයිස් එකක් ලබා දෙනවා. මේ තියෙන්නේ House of Her Weightless Sun Korean Sunscreen එක. මේක තමයි මගේ ෆේවරිට්ම සහ මම යූස් කරන සන්ස්ක්‍රීම් එක. මේක ගෑවට පස්සේ ගෑවද කියලාවත් හිතා ගන්න බෑ. අපි විශේෂයෙන්ම මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් පැහැපත් වෙන්න කියලා හිරු එළියට ගියාට පස්සේ හිරු එළියෙන් ඩැමේජ් වෙන එක නතර කරගන්න නම් අපිට සන්ස්ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා මම යූස් කරන්නේ මේ සන්ස්ක්‍රීම් එක. මේකේ කිසිම වයිට් කාස්ට් එකකුත් නැහැ. මේක ඩොක්ටර් රෂල්ලාගේ SPF 60 සන්ස්ක්‍රීම් ස්ප්‍රේ එක. මේක ස්ප්‍රේ කරගන්න තමයි තියෙන්නේ. මම මේක ගොඩක් යූස් කරන්නේ බොඩි එකට. හැබැයි මේක චුට්ටක් වයිට් කාස්ට් එකක් තියෙනවා. ඒ නිසා මම මේක මූණට නම් ඇප්ලයි කරන්නේ. ඇඟට තමයි මේක මම යූස් කරන්නේ. මෙන්න මේක මම තවත් කැමතිම ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක් ජැනට් බ්ලීචින් ක්‍රීම් එක. මේක මම ලංකාවට ගිය වෙලාවේ තමයි ගත්තේ. ලොකු ටබ් එකක් ගත්තේ නැහැ. මොකද මම මේක ගැන වැඩිය දන්නේ නැති හින්දා ලංකාවට ගිය වෙලාවේ තමයි මම මේක දැකලා ගත්තේ. මේක අර අපි එළියට ගිහිල්ලා ටෑන් කරගෙන එන සමට මේක ගාලා ඒ ටෑන් එක යවා ගන්න හොඳ ප්‍රොඩක්ට් එකක්. හැබැයි පොඩ්ඩක් කියන්නේ ඔයගලන්ගේ ස්කින් එක සෙන්සිටිව් නම් පොඩ්ඩක් ඒක ගැන හිතලා බලලා යූස් කරන්න ඕනේ. සමහරක් ස්කින් සෙන්සිටිව් ස්කින් ඉරිටේෂන් රෙඩ්නස් ඉචි ඒ වගේ දේවල් බලපාන නිසා. නමුත් මේක මට නම් හොඳටම සූට් වෙන එකක්. ටෑන් රිමූව් කරලා ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. ඉතින් ඔය ප්‍රොඩක්ට්ස් ටික තමයි මම දැනට පාවිච්චි කරන්නේ. එකෙන් සුදුම වෙනව නෙවෙයි, පැහැපත් වෙනවා, ග්ලෝ එකක් දෙනවා. ඔයාගේ හැම මොයිස්චරයිස් කරනවා, හැම මොයිස්චරයිස් කරනවා කියන්නේ ඒක හැම පැහැපත් කරනවා කියන එක. ඉතින් සමහරක් ප්‍රොඩක්ට් ටිකක් ගණන් ඒ වුණාට ගණන් කියන්නේ දැන් ඔයාලා බ්ලීචින් ක්‍රීම් එකක් ගන්නකොට 20000යි 30000යි මම දැකලා තියෙනවා. ඉතින් ඒ 20000 30000 වේදම් කරන එක මෙහෙම ටිකක් 6500ක් මේ ෆේස් ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි අරගෙන ගායවොත් අර බ්ලීචින් ක්‍රීම් එකේ වෙන හානිය මේකෙන් ලැබෙන්නේ නැහැනේ. ඔයගලන්ට ප්‍රයිස් එකත් අඩුයි. ඒ වගේම අර හොඳ ස්කින් එකට හොඳ ග්ලෝ එකක්. එතකොට ඔයගලන්ගේ ස්කින් එක පෝෂණය කරනවා. අහිතකර විදියට ඒක බලපාන්නේ නැහැ ස්කින් එකට. ඉතින් මම නම් ගොඩක්ම දැන් යූස් කරන්නේ කොරියන් ප්‍රොඩක්ට්ස්. මොකද ඒවා හැමට ගොඩක් සෞම්‍යයි, මෘදුයි. ඒ වගේම ඒවා ගොඩක් ඉෆෙක්ටිව්. ඒක ගොඩක් හැම සුදු කරනවට වඩා හැම පැහැපත් කරනවා, ග්ලෝ කරන එක තමයි ඒගොල්ලන් ටාගට් කරන්නේ. ඉතින්
දැන් මගේ අලුත් ස්කින් රොටීන් එකේදී මම පාවිච්චි කරන්නේ කොරියන් ප්‍රොඩක්ට්ස්. දැන් මම අර L'Oreal Paris එකේ ෆේස් වොෂ් එක දැන් ඕක ඉවර වුණාම මම දැන් ගන්නේ සින්ටෙල්ලා එකේ බ්‍රයිටනින් රේන්ජ් එකනේ. එතකොට මම ඊගාවට ක්ලෙන්සර් එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද මම මේ කොරියන් ස්ටෝර් එකකින් තමයි මගේ ස්කින් කෙයාස් ගන්න දැන් අර අලුත් රූටින් එකට. එතකොට ඒකේ ඕනර් කිව්වා ඒ ක්ලෙන්සර් එකත් ගොඩක් හොඳයි කියලා. ඉතින් ඔයාලා ගොඩක් බ්‍රයිට් කරගන්න මාක්ස් එහෙම ඒවා වගේ ස්කින් එක බ්‍රයිට් කරගන්න මාක්ස් ඉවර කරගන්න සින්ටෙල්ලා එකේ මේ බ්‍රයිට්නින් ඒ රේන්ජ් එක මාරම හොඳයි ඔයාලා කියන්න. මොකද මගේ මූණේ මෙහෙ නෙක් එකේ ගොඩක් ඇක්නි සැල තිබ්බා. මට ඒක බලන්නම බැරි තරම් ඒ තරම් කළු වෙලා එහෙම තිබුණ එක. දැන් මගේ ඒවා 75%ක්ම නැහැ මේක යූස් කරලා. ඒ වගේම දැන් මගේ ඔයිලි ස්කින් එකක් නේ තියෙන්නේ. ඇක්නීස් එනවා මට මොකවත් ගාන්න බෑ. සෙන්සිටිව් ස්කින් එකක් තියෙන්නේ. සින්ටෙල්ලා එකේ ඒවා මට මාර විදියට මැච් වෙනවා. අනික මම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ all types ඔක්කොම types වලට ගැලපෙන ඒවාත් තියෙනවා. විශේෂයෙන් දැන් මම පාවිච්චි කරන එක ඔයිලි ස්කින් එකට. ඉතින් ඔයාලා ප්‍රොඩක්ට්ස් එකක් ගන්නවා නම් විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලගේ ස්කින් එක මොකක්ද කියන එක ඔයාලා ඉතලා අඳුරගෙන ඔයාලා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. මොකද දැන් ඔයාලට ඩ්‍රයි ස්කින් එකට ගැලපෙන එක ඔයාලට මේ ඔයිලි ස්කින් එකට හරියන්නේ නැහැ නේ. එතකොට ඩ්‍රයි ස්කින් එකට දෙන්නේ තව ටිකක් ඔයිල් වෙන ඒ කියන්නේ ඔයිල් වෙන කියන්නේ නිකන් මොයිස්චරයිසර් එක වැඩි වෙන්න එහෙමනේ. එතකොට ඔයාගේ ඒවයේ ඔයිල් අඩංගු වෙනවා. එතකොට ඩ්‍රයි ස්කින් එකට මම කියන්නේ. එතකොට ඔයිලි ස්කින් එකට තවත් ඔයිල් අඩංගු වෙන ප්‍රොඩක්ට්ස් ගෑවොත් එහෙම ඔයාගේ මේ ගොඩක් ඒක ගැලපෙන්නේ නැහැනේ. ගැලපෙන්නේ නැහැ කියන්නේ එතකොට ඔය පිම්පල්ස් එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනකොට ස්කින් එක මොකක්ද කියලා ඉස්සෙල්ලා අඳුරගෙන ඉන්න. ඊට පස්සේ තව දෙයක් තමයි ඔයාලා දැන් බ්ලීචින් නෙමෙයි මම කියන්නේ. බ්ලීචින් යූස් කරන්නම එපා. ඒක දැන් ඔයාලට නැති වුණාත් පස්සේ මම නම් හරි බයයි බ්ලීචින් යූස් කරන්න. මේ මගේ ඒ කියන්නේ දැන් අපි දැන් ලස්සනට සුදු වෙලා හිටියට ඒක අපේ ඇඟ ඇතුලෙන් මේ රෝගී කරනවානේ. එතකොට අපි තව ටික කාලයක් ගියාම මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. මම හරි බයයි ඒ හින්දා මේ ඔයාලට හැම පැහැපත් කරන්න හොඳම ඉන්ග්‍රීඩියන්ට් එක නියාසිනමයිඩ්. එතකොට ඔයාලා ප්‍රොඩක්ට් එකක් ගන්නකොට බලන්න නියාසිනමයිඩ් තේරෙනවාද කියලා. එතකොට ඒක තියෙනවා නම් ඔයාගේ හැම පැහැපත් කරනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ ඉන්ස්ටන්ට් සුදක් නෙමෙයි එක දවසින් දෙකකින් නෙවෙයි. ඒක ඔයා කන්ටිනියු කරනකොට ඔයාගේ හැම මේ පැහැපත් වෙනවා. ඉතින් ඔයාලා රූටින් එකක් විදියට ඒක තියාගත්තොත් මේ ලස්සනට ඔයාලට ඔක්කොම එක පාටට මූණ විතරක් නෙවෙයි ඒකත් එක පාටට ගන්න පුළුවන්. හරි එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. මම බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරන්න අමතක කරන්න එපා.